වකුගඩු රෝගියෙක් නිට්ටාවට සුව කරන්න පුළුවන් තමන්ගේ ආහාර රටාව. ඒක රෝගියාගේ අතේ තියෙන. වෛද්‍යවරයාට ඒක පාලනය කරන්න බෑ. රෝග ලක්ෂණයක් මම කියන්නම්. මූලිකම රෝග ලක්ෂණයක් පෙන්නනවා මේ ඇහි පිහාට්ට යට ඉදිමුම් ස්වභාවයක් එනවා. ඒකත් උදේ වරුවේ ටිකක් වැඩි. අපිත් ආයුර්වේද වෙදකමේ අපේ කසාය වලින් ගුලිකාල්ක චූර්ණ වලින් අපි කරන්නේ ඒකම තමයි. එළියට ගන්න අපි ඇතුලේ තියෙනම සුද්ධ කරනවා. සාමාන්‍ය ආයුර්වේදයේ ගන්න ගස් කොළන්නේ. ගොඩක් අපට තියෙන ගස් කොළන් අපිට පේන්න තියෙන ගස් කොළන්. එහෙම නැති අපි ගන්න කෑමත් හොඳයි. පස්යාලේ YouTube නාලිකාවේ වෙදගෙදර විශේෂ වැඩසටහනත් එක්කයි සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අපි කලින් එපිසෝඩ් එකේදී කතා කළා වෙද පරම්පරාවක් ගැන, බානගල වෙද පරම්පරාව ගැන. ඉතින් අද පහුගිය කාලේ අපිට ආපු මැසේජ් මේ හැම එකක් එක්කම කතා බහ කරන්න තීරණය කළා එක රෝගයක් ගැන. මේ රෝගය වර්තමානයේ බොහොමත්ම වැඩි. හැබැයි අතීතයේ පොඩ්ඩක් මේ රෝගය එහෙම් මෙහෙන් තමයි අහන්න සිද්ධ වුණේ මේ රෝගය ගැන. වකුගඩු රෝග. විශේෂයෙන් වකුගඩු රෝග මේ දවස්වල මේ කාලේ උතුරු නැගෙනහිර උතුරු මැද පළාත්වල වැඩියෙන් අහන්න දකින්න ලැබෙනවා. ඩොක්ටර්, ඇයි මේ දවස්වල මේ කාලේ මේ වකුගඩු රෝග මෙච්චර වැඩි? මෙහෙමයි, වකුගඩු රෝගය මුලින්ම ඇත්තටම මුල් කාලේ ඕක හැඳුන්වන්නේ රජරට වකුගඩු රෝගය කියලා. ඒ පැත්ත තමයි ප්‍රසිද්ධ. හැබැයි දැන් වෙනකොට ඒක ලංකාව පුරාම තියෙනවා. ඕක ප්‍රධානම හේතුව කියලා මම නම් දකින්නේ වැරදි ආහාර රටාව. ඒ වගේම දිගු කාලයක් තිස්සේ තියෙන දිය වැඩියා තත්ත්වය, අධික රුධිර පීඩනය, ඊට පස්සේ මුත්‍රා ආසාදන දිගු කාලයක් තිස්සේ තියෙනකොට ඒ වගේ එන්න බලනවා. එහෙම නැත්නම් වකුගඩු අපි සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුනන වකුගඩු ගල් කියලා. ඒ වකුගඩු ගල් කියන එක දීර්ඝ කාලයක් තිස්සේ තියෙන කොටත් ඒ වගේ දේවල් බලපානවා. ඊට අමතරව ඉතින් අපිට එක සාධකයක් කියන්න බෑ. වතුර වලින්ද, ඊට පස්සේ දැන් කෘෂිකාර්මික කටයුතු වල නිරලා ඉන්න කට්ටියගේ බැරලෝහ සාන්ද්‍රණය වැඩි වෙලා ඒ වගේ දේවල් වලින් හින්දා වෙන්න පුළුවන්. වකුගඩු රෝගය කියන එකට අර එක මෙන්න මේකයි එකම හේතුව කියලා කියන්න බෑ. හේතු ගොඩාක් හින්දා එන්න පුළුවන්. ඔය වගේ හේතු ගොඩක්. දැන් අර මුලින්ම කතාව පටන් ගන්නකොටම ડોක්ටර් කිව්වා මේ කෑම බීම සම්බන්ධයෙන්. ඇත්තටම වකුගඩු රෝගියෙක් මේ වෙලාවේ මේ වැඩසටහන බලනවා නම් මොන වගේ කෑම බීමෙන්ද පරිස්සම් වෙන්න ඕනේ? මොන වගේ කෑම බීමද ගන්න ඕනේ? වකුගඩු රෝගියෙක් සාමාන්‍යයෙන් විශේෂයෙන්ම හොඳම නැති ආහාරයක් තමයි කෙසෙල් කියන එක. කෙසෙල් වල පොටෑසියම් බහුලයි. ඒක හින්දා ඒක විශේෂයෙන්ම හොඳ නැහැ. ඊට අමතරව ටින් කළ සුප් වර්ග, තක්කලි හොඳ නැහැ. ඇට වර්ග හොඳ නැහැ. ඊට පස්සේ විශේෂම දේ තමයි මත්පැන් අද්‍රව්‍ය කියන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනේ. ඇත්තටම දැන් මම මගේ තාත්තගෙන් ඉගෙනගෙන මට ඇවිල්ලා තියෙන මගේ කලපුරුද්දෙන් ඇවිල්ලා තියෙන විශේෂම දෙයක් තමයි මම නම් ගොඩක් වෙලාවට මගේ ළඟට එන වකුගඩු රෝගීන්ව මම නිර්මාංශ කරනවා. ඒකෙන් විශාල ප්‍රතිඵලයක් තියෙනවා. ඇත්තම කතාව. ඊට අමතරව ඉතින් සාමාන්‍ය තක්කලි එහෙම නම් හොඳ නෑ. ඒ වගේ දේවල් තමයි විශේෂ කියලා කියන්න පුළුවන් දේවල් තියෙන්නේ. ඊට අමතරව ලුණු අධික ආහාරත් හොඳ නෑ. ලුණු අධික ආහාර හොඳ නෑ. සාමාන්‍යයෙන් අපිට කෑමට ගන්න හොඳයි මල්ගෝවා වගේ දේවල්. ඊට පස්සේ ගෝවා හොඳයි, ලූණු හොඳයි රසකාරකයක් විදියට අපිට ඒක දාගෙන හොඳට කියන්නේ වකුගඩු රෝගයක් හැදුනහම ඉතින් ගොඩක් කට්ටියට මේ හරි ඔය ලෝහ රසක් එහෙමත් දිවට දැනෙන අවස්ථා තියෙනවා. ඒ වගේ දේවල් රස හොයන්න පොඩ්ඩක් අමාරුයි එතකොට. ඒක හින්දා දැන් අර මොකද කෑමනුත් ගොඩාක් පරිස්සම් වෙන්න වෙනවනේ. ඒක හින්දා ඉතින් ලූණු කියන්නේ හොඳ රසකාරකයක් වකුගඩු රෝගියෙකුට. ලූණු හොඳයි. ඊට පස්සේ අපි මස් ගන්නවා නම් කුකුල් මස් සමරහිතව ගන්න ඕනේ. සමරහිතව ගන්න ඕනේ. මල් ගෝ වගේ දේවල් හොඳයි. ගෝවා හොඳයි. ඒ වගේ කෑම වර්ග බොහොම සුළු කෑම වර්ග ටිකක් තමයි ඉතින් පාවිච්චි ගන්න හොඳයි කියලා කියන්න පුළුවන් වර්ග ටික. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ නිර්මාංශ වීම හරිම වැදගත්. ඒ කියන්නේ ප්‍රතිඵල වැඩි කරනවා. ප්‍රතිඵල වැඩි.
හරි දැන් ඊළඟ ප්‍රශ්නය දැන් මේ වැඩසටහන මෙහෙම බලාගෙන ඉන්නකොට කෙනෙකුට එන ලොකුම ප්‍රශ්නය තමයි වකුගඩු රෝගියෙක් නිට්ටාවට සුව කරන්න පුළුවන්ද? වකුගඩු රෝගියෙක් නිට්ටාවට සුව කරන්න පුළුවන් තමන්ගේ ආහාර රටාව. ඒක රෝගියාගේ අතේ තියෙන, වෛද්‍යවරයාට ඒක පාලනය කරන්න බෑ. ආහාර රටාව, තමන්ගේ ජීවන රටාව හරියට පවත්ව ගන්නවා නම් අසාධ්‍ය කියන්නේ අන්තිම කෙරවලටම ගිය වකුගඩු රෝගියෙක් නෙමෙයි, සාමාන්‍ය මුල් කාලේ හෝ මැද කාලේ හම් වෙන වකුගඩු රෝගියෙක් සුව කරගන්න පුළුවන්. හරි. හොන්න තමන්ට වකුගඩු රෝගයක් තියෙනවා කියලා දන්නවා නම් ඒක මොන අවධියේද තියෙන්නේ කියලා දන්නවා නම් දැම්මම ඔය කියපු කෑම බීමෙන් පරිස්සම් වෙලා සම්බන්ධ කරගන්න පුළුවන්. අපි අපේ වැඩසටහනේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ අදාළ දුරකථන අංකේ සියල්ලම සටහන් කරලා තියෙනවා. ඒ අතරේ ඊළඟට එන ප්‍රශ්නේ තමයි දැන් වකුගඩු රෝගයක්. දැන් වකුගඩු රෝගය කියන එක ડોක්ටර් එළියට ලොකුවට රෝග ලක්ෂණ පෙන්නන්නේ නැහැනේ. දැන් වකුගඩු නරක් වෙනවා හරි මොනවා හරි වෙලා අන්තිම මොහොතේ තමයි ගොඩක් කට්ටිය දැනගන්නේ. මේක දැනගන්න රෝග ලක්ෂණ පොඩි රෝග ලක්ෂණ මොනවා හරි පහළ වෙන දේවල් තියෙනවද? ඔව් පොඩි රෝග ලක්ෂණ කියන්නේ මූලිකවම පෙන්වන්න පුළුවන් රෝග ලක්ෂණයක් මම කියන්නම්. මූලිකම රෝග ලක්ෂණයක් පෙන්නනවා මේ ඇහි පිහාට යට ඉදිමුම් ස්වභාවයක් එනවා. ඒකත් උදේ වරුවේ ටිකක් වැඩි. ඊට පස්සේ ඇඟට අර බැරිකමක් මැලිකමක් ගතිය තියෙනවා. මේ කකුල් ඉදිමෙන ගතියක් තියෙනවා. උදරය ඉදිමෙන ගතියක් එනවා. ඊට පස්සේ අර එක දෙයකට අවධානය යොමු කරගෙන වැඩ කරන්න බැරි ගතියක් එනවා. ඒ වගේ දේවල් එන්න පුළුවන්. හැබැයි ඔය කිසිම දෙයක් නැතුව වකුගඩු රෝගයක් තියෙන්නත් පුළුවන්. අරක ඒ කියන්නේ ඇත්තටම වකුගඩු රෝගයක් කිව්වහම සමහර වෙලාවට අවසන් මොහොත වෙනකම්ම තමන්ට සමහරලාට හොයාගන්න බැරි අවස්ථා තියෙනවා. දැනෙන්නේ නැති අවස්ථා ටිකක් දරුණු තත්ත්වයට ගියාට පස්සේ තමයි ඒ කෙනාට දැනෙන්නේ මට මෙහෙම රෝගයක් තියෙනවා කියන එක. දරුණු තත්ත්වයට ගියොත් ආයුර්වේදයේ නැත්නම් එහෙම නැත්නම් පාරම්පරිකව හෙළවෙදකමේ ප්‍රතිඵල ගේන්න පුළුවන් ඖෂධ වර්ග හරි වෙදකම් හරි තියෙනවද කොහොමද? ප්‍රතිඵල ගේන්න පුළුවන් ඖෂධ වර්ග මේ තියෙනවා. දැන් ඔය බටහිර වෙදකමෙත් කරන්නේ ඩයලිසිස් කරනවා කියලා කරන්නේ ලේ පිරිසිදු කිරීම කරන්නේ. අපිත් ආයුර්වේද වෙදකමේ අපේ කසාය වලින් ගුලිකාල්ක චූර්ණ වලින් අපි කරන්නේ ඒකම තමයි. ලේ එළියට ගන්න අපි ඇතුලේ තියෙනම සුද්ධ කරනවා. හැබැයි අර කතාවක් තියෙනවා නේද විශේෂයෙන් ඔය කසාය හැම බොනකොට වකුගඩු වලට හොඳ නැහැ කියලා සමාජයේ. සමාජ කතාවක් නම් තියෙනවා. ඉතින් මේ එහෙනම් ඉතින් අපි ගන්න කෑම බීම වල කියන්නේ දැන් අපි සාමාන්‍ය ආයුර්වේදයේ ගන්න ගස් කොළන්නේ. ගොඩක් අපට තියෙන ගස් කොළන් අපිට පේන්න තියෙන ගස් කොළන්. එහෙම නැති අපි ගන්න කෑමත් හොඳ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහ තමයි වකුගඩු රෝගය සම්බන්ධයෙන් කතා බහ කරන්නට තියෙන්නේ. මීට වැඩිය දෙයක් දැනගන්න ඕන නම් මීට වැඩිය වකුගඩු රෝගී ගැන මොකක් හරි විස්තරයක් දැනගන්න ඕන නම් කමෙන්ට් කරන්න. ඒ කමෙන්ට් වලටත් අපි ඉක්මනටම රිප්ලයි කරන්නම්. එහෙමත් නැත්නම් කමෙන්ට් වල තියෙන විස්තර ගොඩක් අපිට රිප්ලයි කරලා විසඳ ගන්න බැරි තත්ත්වේ නම් මේ වගේම එපිසෝඩ් එකකින් අපි ඒ ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා හිටියට. අපේ පස්යාල සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් හැම එකක්ම ෂෙයා කරන්න ලයික් කරන්න මේ දේවල් වලට ගිහිල්ලා ඒ දැනුම බෙදා ගන්න කියලා ආරාධනා කරන ගමන් අද වැඩසටහන නිමාවට පත් කරනවා. තවත් මේ විදිහම කතා බහකින් හමු වෙන බලාපොරොත්තු